එහෙනම් ළමයි ඕන් දැන් ඔයාලට පේන නම්බර්ස් කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ ටැබ් එක. ඔයාලට මේ රතු පාට ලේස් එක ගිහිල්ලා තියෙන ටැබ් එක පේනව නේද? නම්බර්ස්. මෙන්න මේ නම්බර්ස් කියන එක ළමයි ලකුණු කරගන්න. ඒක නම් කරගන්න නම්බර් ෆෝමැට් කියලා. මොකද්ද මේ නම්බර් ෆෝමැට් කියන්නේ? හරිද? අපි දැන් කතා කරමු මොකද්ද මේ නම්බර් ෆෝමැට් කියලා කියන්නේ. හරිද? දැන් ඔයාලට කතා කරන්න දීලා මම මේකේ හැඩසව් කරන එක ගැන අද. හැඩසව් කරනවා කියන්නේ මෙන්න මේ කැලලියත් එක්ක කොහොමද මේ වගේ මේ ඔයාලා වර්ඩ් එක වගේම ඔයාලට ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඉලක්කම් වල ඔයාලා දාන අකුරු වල. හරිද? මම ඒක දැන් එකින් එක වෙන වෙනම කියලා දෙන්නේ නැහැ. අපි වර්ඩ් එකේ කතා කරානේ. එහෙනම් ළමයි මේකේ මේ නම්බර්ස් එහෙම නැත්නම් මේ ජෙනරල් හරිද? මෙන්න මේ කැලේ මෙන්න මේ කොටුවෙන් කරන්නේ ළමයි. හරිද? අපිට ඕනි මොන වගේ දෙයක්ද? ඒ කියන්නේ Excel එකේ අපි ටයිප් කරන්න ඕනි මොන වගේ දෙයක්ද කියන එක තමයි මේකෙන් ඉස්සල්ලාම හොයාගන්න තියෙන්නේ. හරිද? නම්බර් ෆෝමැට් එකෙන්. ඒ කියන්නේ ඔයා ජෙනරල් කියන්නේ සාමාන්‍යයෙන් අපිට එකේ ඉඳලා ඕනිම සංඛ්‍යාවක් ලකුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලක්කම් අකුරු ඕනිම දෙයක්. ජෙනරල් කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ සාමාන්‍ය කියන එක. හරිද? ඒ වගේ දෙයක්. ඊට පස්සේ නම්බර්ස්. දැන් ඔයා නම්බර්ස් කියලා මේ වගේ සෙල් එක මේ අපිට පේන්න ඇති මම දැන් සෙල් එකක් සිලෙක්ට් කරන්නම් මේ B කියන සෙල් එක. හරිද? ඔන්න මම ඒක පාටත් කරා. දැන් මේ සෙල් එක ළමයි මම ජෙනරල් කියලා තමයි තියෙන්නේ. හරිද? මේක අපිට නම්බර්ස් කියලා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ නම්බර්ස් විතරයි. ඒ කියන්නේ එකේ ඉඳලා ඉලක්කම් විතරක්. සහ කරන්සි. කරන්සි කියලා තමයි දැම්මොත් එහෙම ඔයාගේ මේ සෙල් එකේ තියෙන වැලියු එක. ඔයා හිතමු කරන්සි කියන්නේ සාමාන්‍ය සල්ලිනේ. රුපියල්. ඒ කියන්නේ සල්ලි. ඔයා කරන්සි කියලා දැම්මොත් ඔයා මේ සෙල් එකේ 50 කියලා ලකුණු කරොත් ළමයි මෙයා මේක ඩොලර් මාක් එකක් එක්ක සයින් කරනවා. ඒ කියන්නේ ඩොලර් කියන්නේ සල්ලිනේ. අපි දන්නවා මේ සාමාන්‍යයෙන් ඩොලර් මාක් එකකින් තමයි සල්ලි ඒ කියන්නේ මුදල් කියන දේවල් අපි මේ වගේ හඳුන්වන්නේ. එතකොට එයා ඒක අයිඩෙන්ටිෆයි කරලා දැක්ක නේද මේ කියන්නේ සල්ලි කියන එක. හරිද? එතකොට ඒ විදිහට දැන් ඔයා නම්බර් එකක් නම් නම්බර් එකක්. ඔයාට මේ සෙල් එකේ ඔයා සිලෙක්ට් කරන එක අනුව ඔයාට මේකේ ටයිම් එකක්ද? ඩේට් එකක්ද? හරිද? ඊට පස්සේ මේක පර්සන්ටේජ් එකක්ද? දැන් අපි හිතමු මේ සෙල් එකේ පර්සන්ටේජ් එකක් විදිහට මම දානවා. හරිද? දැක්කද? මම මේ 150 කියන එක දැම්මද? 100ට ලකුණු දැම්මද? කිසිම තැනක 100ට ලකුණු ටයිප් කරේ නැහැ. හරිද? ඒක ඔටෝමැටික්ලි ටයිප් වෙනවා. ඒ කියන්නේ ඔයාට මෙතනින් ඔයා සෙල් එක පාවිච්චි කරද්දී ඔයාට මේක කැමැති විදියට මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆ්‍රැක්ෂන්. ෆ්‍රැක්ෂන් කියන්නේ මොකද්ද? සාමාන්‍ය භාග සංඛ්‍යා. හරිද? භාග සංඛ්‍යාවක් විදියට ඔයාලා ලකුණු කරන්න ඕන. ඊට අමතරව තව more number format උත් තියෙනවා. කියන්නේ more කියන එකට ගියාම දැන් ඔයාලට පේනවා ඇති. හරිද? ඔයාලට කස්ටම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ට් එකක් විදියට පුළුවන්. තව ෆන්ක්ෂන් එකක් විදියට පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ සෙන්ඩිෆික් කියන්නේ සාමාන්‍යයෙන් බල කියන එක. හරිද? ඒක ටෙක්ස්ට් එකක් විදියට සහ ස්පෙෂල් එකක් විදියට. ස්පෙෂල් මොනවා හරි කරනවා නම් හරිද ඊට පස්සේ කස්ටම් කරගන්න පුළුවන් ඔයාලට කැමති විදිහට මොනවද දාන්න කියලා හරිද ඔයා හිතමු ඉමෝජි දානවා කියලා ඒ විදිහට ඔයාලට ඕන නම් ඒකත් කස්ටම් කරගන්න පුළුවන් discrete decimal මේකෙන් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් ඔයාලා දශම ස්ථාන හරිද අපි හිතමු දැන් දශම ස්ථාන දශම සංඛ්‍යා ලියනවා හරිද සාමාන්‍යයෙන් අපි දශම ස්ථාන කීයකට ලියනවා සාමාන්‍යයෙන් අපි හිතමු මෙහෙම එකක් 1.5යි 4යි 3යි 2යි 1යි 0යි 1යි 0යි ඔහොම දශම සංඛ්‍යා ලියනවා හරිද එතකොට ළමයි මේ දශම සංඛ්‍යා අපි තුමු මෙහෙම අනන්ත සංඛ්‍යාවක් තියෙනවා කියලා. හරිද? එතකොට මේ discrete decimal කියන එකෙන් ළමයි කරන්නේ හරිද? අපිට මේ තියෙන දශම සංඛ්‍යා ගන්න අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු 1.5යි 4යි 3යි වගේ දශම ස්ථාන 3කට ලියන්න තියෙන්නේ. දැන් මෙතන තියෙන අනන්ත සංඛ්‍යාව දශම. හරිද? එතකොට අර දශම සංඛ්‍යා 3කට ලියන්න ඕනේ. හරිද? එතකොට ළමයි මේ discrete decimal කියන එක දාලා ඔයාලා ලියුවම ඔයා කොච්චර දශම සංඛ්‍යා ගානක් ටයිප් කරත් ඔයාට දශම ස්ථාන 3කට එයා පෙන්වන්නේ නැහැ. හරිද? ඒ ගාන වටේලා දශම ස්ථාන 3කට වෙනකන් කරලා උත්තරේ දෙනවා. හරිද? එතකොට ඒකෙන් තමයි discrete decimal කියන එකෙන් කරන්නේ ඒක. increased decimal කියන එකෙන් කරන්නේ ළමයි ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මම ඔයාලට මේ දශම ස්ථාන ටිකක් කිව්වනේ. හරිද? ඒ ලියපු එකේම අනිත් පැත්ත තමයි කරන්නේ. දැන් increased decimal කියන්නේ දශම ස්ථාන සංඛ්‍යාව වැඩි කරන එක. හරිද? අපි හිතමු අර දශම ස්ථාන මේ වගේ ගානක් තියෙනවා. 5යි 3යි 2යි 4යි කොහොම තියෙනවා. හරිද? එතකොට මේක තවත් දශම ස්ථාන සංඛ්‍යාවකට යනවා. හැබැයි අපි දන්නේ නැහැ කීයකට යනවද කියලා. හරිද? එතකොට ළමයි ඔයාලට මේ increase decimal කියන එක දාලා කරාම වෙන්නේ ඔයාගේ දශම ස්ථාන ගාන ඔයාලට වැඩි කරගන්න පුළුවන්. අපි හිතමු මේ පැත්තට වැඩි කරගන්න ඕනි කියලා ඔයාලට දැන් ඊළඟ කොටුවේ ඊළඟ සෙල් එකේ පෙන්වන්න ඕනි දශම ස්ථාන සංඛ්‍යා 5. එහෙම නැත්නම් 10ක්. හරිද? දශම ස්ථාන 10ක් පෙන්වන්න ඕනි. එතකොට ළමයි ඔයාලා increase decimal කියලා දැම්මට පස්සේ ඔයාලට මේ විදියට දශම ස්ථාන 10ක් වෙනකන් ඔයාලා මේක ලියාගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන increase මේ decrease කරන්න ඕන නම් දශම ස්ථාන මෙතෙන්ට ගියා මෙතනින් ක්ලික් කරලා ඔයාලට කරගන්න පුළුවන්. අපි හිතමු 1.25 කියලා. හරිද? මේක සිලෙක්ට් කරලා. හරිද? ඔයාලට දශම ස්ථාන ගන්න අඩු කරගන්න පුළුවන්. දැන් පේනවද අඩු වෙනවා මේක? දැක්කද? අඩු වෙනවා.
දැන් ඉන්ක්‍රීස් කරගන්න ඕනේ. ඔයා වැඩි කරගෙන යනවා. දැක්ක නේද? දශම ස්ථාන 0.0 ගානේ වැඩි වෙනවා. දැක්කනේ? සෙල් එකක් දිග ඇරි ඇරි ඒ විදිහට ළමයි ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් දශම ස්ථාන ගන්න. එතකොට හැඩ සබ් ඉන්න ওই ටික තමයි ඔයාලට Excel එකේ විශේෂයෙන්ම කියලා කරන්න තියෙන කැලලකට තියෙන්නේ. හරිද? හැඩ සබ් කියන්නේ ඔයාලට හැඩ විදිහට මොනවා වෙනස් කරන්න තියෙනවා නම් කරන්න තියෙන්නේ. එතකොට මේවා Word එකේ තියෙන කැලලි. මේ ලේස් එකෙන් පෙන්නන්නේ ඒ ටික සම්පූර්ණයෙන්ම Word එකේ අපි ඉගෙන ගත්ත දේවල් ටිකම තමයි තියෙන්නේ. සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව. මොකද්ද මේ සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව කියන්නේ? හරි. එතකොට ළමයි ඔය අපි සාමාන්‍යයෙන් ඔය සාපේක්ෂ සහ නිරපේක්ෂ පීඩීම කෝෂ යොමුව මේ කෝෂ පීඩීම කියලා කියන්නේ දැන් ඔයාලට මේ පේරා ඇති. හරිද? ඔයාලා දන්නවනේ සූත්‍රයක් කොපි කරන්නේ කොහොමද කියලා. දන්නව නේද? සූත්‍රයක් කොපි කරන්නේ කොහොමද? මම එදා ඔයාලට කතා කරද්දි පෙන්නුවා අපි අගයන් ටිකක් දාලා සම් එක හෙව්වා. මතකද? ඊට පස්සේ ඇවරේජ් එක හෙව්වා. ඔයාලට මතක ඇති. මම කරලා පෙන්නුවා මෙහෙම. කොටුව මෙහෙම කරලා ඇදන් ගිහිල්ලා. හරිද? එතකොට ළමයි මේ කරන වැඩේට තමයි මේ සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමුව කියලා කියන්නේ. හරිද? ඔයාලට පේන්නේ නැති මෙතන මේ ක්ලස් මාක් එක මේ ලේස් එකක් එක්ක ක්ලස් මාක් එකක් තියෙන පිටු ගෑල්ල මේ පොඩි ඊතලයක්ගේ චූටි කොටුවක් තියෙනව නේද? ඔයාලට පේන්නේ නැති. ඔයාලා ලොකු කරන්නද? පේනවද? මේ කොටුවේ මේ සෙල් එකේ අග පේනව නේද? මෙතන පොඩි කොටුවක් තියෙනවා. හරි? මේ කොටුවේ මේක ඇදන් ගියාම මොකද්ද උනේ? කලින් මේ කොටුවෙන් මේ කොටුව සිලෙක්ට් කරලා මේක පල්ලෙහාට ඇදන් ගියොත් මොකද්ද වෙන්නේ? මෙහෙම. එකම අගේ වැටෙනව නේද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙයා කොපි කරා කියන එක නේද? සාමාන්‍යයෙන් අපි කොපි පේස්ට් කරපු වැඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. අපි හැබැයි කිසිම කී එකක් යූස් කරේ නැහැ. හරිද? ඒ කියන්නේ කොපි කරන්න කිසිම කොපි පේස්ට් කියන කී එකවත් එහෙම නැත්නම් මේක රයිට් ක්ලික් කරලා කොපි කරලා පේස්ට් කරේවත් එහෙම මුකුත් කරේ නැහැ. නැත්නම් කියපු විතරනේ කරේ. හරිද? මෙන්න මේක තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණා. දැන් එතකොට අපි කතා කරමු. දැන් ප්‍රධාන මාතෘකාවේ තිබ්බ දේ. ප්‍රධාන මාතෘකාවේ තිබ්බ මොකද්ද? නිරපේක්ෂ කෝෂ යොමුවයි සාපේක්ෂ කෝෂ යොමුවයි කියන එකනේ. හරිද? මොකද්ද මේ කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වෙයි. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඒක. දැන් මේ තියෙන සෙල් එක කොහොමද ලං කරේ? J2 නේද? හරිද? මේ තියෙන සෙල් එක සාමාන්‍ය නම් කරන්නේ අපි මේක නම් G1. හරිද? ඒ කියන්නේ තීරු අක්ෂරය සහ පේලි අංකයකින් සමන්විත වෙනවා කියනවා. සාමාන්‍යයෙන් අපි සූත්‍රයක් ඇතුළත් කරොත් මේ කෝෂයකට ඒ සූත්‍රයක් ඇතුළත් කරලා තිබ්බොත් ඒ කෝෂ ලිපිනේ අපි හඳුන්වන්නේ සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස. මේව දැන් G අකුර තියෙනවා. දැන් ඔතන G සෙල් එක තියෙන්නේ කීයද? G1 නේද? ඔයාලට දැන් පේන්නේ සෙල් එක G1. G1 නේ තියෙන්නේ. මේ සෙල් එක බලන්න. පාට කරන්නම් ඕන ආයෙ වෙන පාටින්. ඔන්න කොළ පාටින් දැම්ම. ඔය කොළ පාටින් දාපු සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක මොකද්ද? G1 නේ. හරිද? දැන් ඔය මං කිව්වේ නිරපේක්ෂ කෝෂ යොමුවක් කියලා කියන්නේ ඔය G1 කියන එකේ ඉස්සරහින් ඒ කියන්නේ මෙන්න මේ පේලි අංකෙනේ මේ තියෙන්නේ නේද? මේ පේලිය. එක කියන්නේ පේලියනේ. ඔන්න ඔය පේලියට ඉස්සරහින් ඔයා ඩොලර් මාක් එක දැම්මොත්. හරිද? ඔන්න ඔහොම. කොහොම දැම්මොත් දැන් ඔයාලට පේනවා ඉතින් මම ඔය ලියපු එක. කොහොම දැම්මොත් ළමයි ඕක නිරපේක්ෂ කෝෂ යොමුවක් විදිහට හඳුන්වන්නේ. G1 කියන සෙල් එකට ඉස්සරහින් ඩොලර් මාක් එක දාන්න. ඊරු ලිපිනේ ඉදිරියේ ඩොලර් සංකේතය යොදනවා කියන්නේ ළමයි මෙන්න මේ කොටු ලකුණ ඇතුලේ තියෙන එක. තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියේ. හරිද? පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියේ. ඒ කියන්නේ මේ විදිහට. දැන් අපි G1 නේ දැම්මේ. හරිද? ඩොලර් මාක් එක දැම්ම, G දැම්ම, ආයෙ ඩොලර් මාක් එක දැම්ම, ඊට පස්සේ ආයෙ එක කියලා දැම්ම. මේ කොළ පාටින් লীලා කොටු කරලා තියෙන එක. හරිද? මේ විදිහට ලිව්වොත්. හරිද? පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියේ යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. G1 කියන සෙල් එක තමයි අපි ඉස්සෙල්ලාම ගන්න. හරිද? එතකොට මේ විදිහට ලියුවොත් මොකද්ද වෙන්නේ? G1 මේක කෙලින් ලියුවොත් මේක ඉස්සරහින් ඉතලයක් ගහලා ලියාගන්න සාපේක්ෂ කෝෂ යොමුව. ඔය විදිහට ලියාගන්න. ඔකට ලියාගන්න පේලි නිරපේක්ෂ කෝෂ යොමුව. මේක දාලා ලියාගන්න තීරු නිරපේක්ෂ කෝෂ යොමුව. අවසාන එකේ ලියාගන්න පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුව. හරිද? ඔක හරිනේ. දැන් ඔයාලට ඕම මේ ඔයාලගෙන් අහන්න පුළුවන් ඔය වගේ 3ක් 4ක් දීලා හරිද? මේ අතරින් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක් වන්නේ නොවන්නේ කියලා. MCQ එකක් අහන්න පුළුවන්. කොහොමද අපි පස්තාර දාන්නේ කියලා බලමු. ඒ කියන්නේ ඔයාලා දන්නවා Excel sheet එකකට පස්තාර දාන්න පුළුවන් කියලා දන්නව නේද? Excel sheet එක කොහොමද පස්තාර දාන්නේ? දැන් Word එකේ පස්තාර දාන්න දන්නවද? මේකෙත් කරන්නේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අර විදිහටම තමයි. හරිද? Word එකේ කරනවා වගේම ඔයා යනවා insert එක. එතකොට මෙතන ඔයාලට Word එකේ chart කියලා මොඩල් එකක් තියෙනවානේ. පස්තාර තියෙනවා. chart කියලා මෙතනින් තියෙනවා. ඔයාලට chart එකක් කැමති විදිහකට add කරගන්න පුළුවන්. හරිද? මේ දැන් ඔයාලට chart එක තමයි මේ ආවෙලා. දැන් මෙතනින් මට මොනවා හරි අගයන් ටිකක් දාන්න යන්න තියෙනවා.
හරි මේකට දාලා හිතමු 50යි කියලා. දැක්කද? දැන් ඔයාලට එතන ඉරක් ඇඳුණා. දැක්ක නේද? මෙතන මොකක් හරි නමක් දාන්න පුළුවන්. දැන් මෙතන මොකක්ද දාන්න? අපි දාමුකෝ AK කියලා. හරි පේනවද? පේනවද මේ chart එකේ ඔයාලට ඒක පෙන්වනවා. දැන් සාමාන්‍යයෙන් ඔක ටේබල් එකක් හදාගෙන දාන්න පුළුවන්. හරිද? මේ chart design එකට ගිහලා අපිට කැමති විදිහට මේක පාට වෙනස් කරගන්න උනම් පුළුවන්. හරිද? වෙනස් කරගන්න මෙතනින් කලර් චේන්ජ් කරගන්න මේ වගේ දැන් ඔයාලට පේන්නේ නැති මේක සයිස් එක ළමයි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මේ chart format එකට ගිහිල්ලා ඔයාලට chart එකේ තියෙන මේ align වෙනස් කරගන්න ඕන නම් පාට වෙනස් කරගන්න ඕන නම් මේ විදිහට ඔයාලට අර word එකේ තියෙනා වගේම ඔක්කොම දේවල් තියෙනවා. හරිද? බය නැතුව මේක කරගන්න පුළුවන්. හරි. මේ පොඩ්ඩක් මේවා වෙනස් කරගන්න එක වෙනස් කරගන්න පුළුවන්. තේරෙනවනේ? වෙන පාටකින් වෙන විදිහකට වැටෙනවා. දැන් අපිට මේක පාට කලර්ස් එහෙම වෙනස් කරගන්න පුළුවන් අපිට කැමති කැමති විදිහට. හරි. ඔයා මේක ටේබල් එක ලකුණු ලකුණු කරන විදිය ගාන අනුව දැන් මුළු chart එකටම මෙච්චර කොලම්ස් ගානක් තියෙනවා දැන් මේකේ. පාට කරලා හරිද? පාට මේක අඩු වැඩි කරගන්න ඔක්කොම කරගන්න පුළුවන් බයිඩ්. හරි මේ දැක්ක ටික ගස්සන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. හරි. ඔය විදිහ තමයි ළමයි සාමාන්‍යයෙන් chart එකක් දාන්නේ. මේ chart title එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. හරි. ගිහිල්ලා සාමාන්‍යයෙන් මේකත් වෙනස් කරගන්න පුළුවන්. හරි. ඔය විදිහටම තමයි එතකොට දාන්නේ. දැන් අපි ඔය ඉස්සරහට කතා කරමු ඔය අගයන් දාන්නේ කොහොමද අගයන් හදන්නේ කොහොමද ගණන් හදන්නේ කොහොමද කියන එක. හරි. මේ තියෙන ICT වල ඔයාලගේ ලකුණු. හරිද? මේ විදිහට තව සබ්ජෙක්ට් එක දාන්නත් පුළුවන්. ළමයි තව 4 දෙනෙක් ලකුණු දාලා. හරිද? දැන් මේ පාටින් තියෙන්නේ ICT වලට ගත්ත ඔයාලගේ ලකුණු කියලා. දැන් මේ පේනව නේද? හරිද? මේ මගේ මං ඔයාලට දාපු වගේ. හරිද? මාක්ස් කියලා දැම්මා. හරිද? මේ විදිහට ඔයාලට data enter කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට සිංහල සබ්ජෙක්ට් එක ගන්න පුළුවන්. හරිද? සිංහල කියලා දැම්මම සිංහල. හරිද? අපි හිතමු ඊට පස්සේ මෙතන ලකුණු ටිකක් කොහොම enter කරගෙන යන්න පුළුවන්. ඔයාලට මේ විදිහට 5 තාලට ළමයි ලකුණු දදා යන්න පුළුවන්. ඉතින් Excel වල තියෙන්නේ ඔච්චරයි ළමයි.